හරි අපි එහෙනම් මේ වීඩියෝ එක ඉගෙන ගමු WordPress dashboard එක ගැන. එතකොට මේ විදිහට ඔයාලා WordPress ඔයාගේ local PC එකට install කරගෙන තියෙන්නේ. ඉතින් මෙතනදී අපි බලමු අපිට WordPress dashboard එකේ දකින්න ලැබෙන features මොනවද කියලා. Right. හරි මේ තමා මම කලින් හදාගත්ත WordPress dashboard එකේ මට පේන ඉතින් එතන මුලින්ම message එකක් තියෙනවා welcome to WordPress කියලා පොඩි text එකක් මෙතන තියෙනවා. ඉතින් මේක තමයි dashboard එකේ initial screen එක. එහෙම නැත්නම් අපේ website එකට ගිහිල්ලා අපි website එකේ නම /wp-admin කියලා type කරලා ඇතුළට ගියාම අපි කියන dashboard එක. ඉතින් මේක අපි කලින් කිව්වා වගේ සමහර කටි WordPress backend එක කියලා කියනවා වෙබ්සයිට් එක. එහෙම නැත්නම් අපේ මෙන්න මේක WordPress front end එක කියලා කියනවා. ඉතින් right අපි එහෙනම් බලමු මේ dashboard එකේ තියෙන features මොනවද කියලා one by one. ඉතින් මම මුලදීත් කිව්වා වගේ WordPress කියන්නේ CMS එකක්. එහෙම නැත්නම් content management system එකක්. ඉතින් මේක මුලින් වෙන්නේ blogging platform එකක් විදියට. blogs post කරන විදියට. ඉතින් ඒ structure එකට ගැලපෙන විදියට තමයි මේ dashboard එක හැදිලා තියෙන්නේ. ඉතින් අපි බලමු step by step අපිට දෙන options මොනවද කියලා මෙයා. හරි. මුලින්ම dashboard option එක තියෙනවා. මෙතන dashboard එකේ අපි currently දැන් මේ ඉන්නේ home කියන screen එකේ. ඉතින් අපි ඉස්සරහට එක එක plugins install කරද්දී එක එක settings වෙනස් කරද්දී ගොඩක් කලකට plugins install කරද්දී ඒ වගේ එක එක widgets මේ විදියට boxes විදියට මෙතනින් ඔයාලට create වෙලා පෙන්නයි. මේ තියෙන්නේ default analytics. ඊට පස්සේ updates කියන screen එක අපිට තියෙනවා. මේකට ගියොත් right අපිට බලා ගන්න පුළුවන් WordPress themes plugins WordPress version updates තියෙනවාද කියලා. ඉතින් අපි දැන් මේ WordPress install කරා විතරයි. ඒකින්ද හැම එකම updated තමයි තියෙන්නේ. and අපි මේ වෙද්දි කිසිම plugin එකක් theme එකක් install කරලා නැහැ. ඉතින් WordPress latest version එක තමයි තියෙන්නේ. updates එනකොට එයා මෙතන ඉස්සරහට appear වෙයි. ඊට පස්සේ අපිට තියෙනවා post කියලා. ඉතින් right ඒක ක්ලික් කරාම අපිට options හතරක් බලා ගන්න පුළුවන්. all post, add post, categories, tags. ඉතින් මම කලින් කිව්වා වගේ මේ concept එක සරලව තේරුම් ගන්න WordPress කියන CMS එක initially හැදුනේ blogging platform එකක් විදියට. ඉතින් අපි blog එකකට ගියොත් blog එකේ අපිට බලා ගන්න පුළුවන් post සහ pages කියන එක වෙන වෙනම. මම ඔයාලට උදාහරණයකින් පෙන්නන්නම්. අපි ගමු නිවුස් වෙබ්සයිට් එකක්. මොකද ඒක තමයි බ්ලොගින් ප්ලැට්ෆෝම් එක. ඉතින් නිවුස් වෙබ්සයිට් එකක් කියන්නේ බේසිකලි බ්ලොගින් ප්ලැට්ෆෝම් එකක් තමයි. ඒ කියන්නේ ආටිකල්ස් කෙනෙක්ට දාන්න පුළුවන්. ඒතොර ඒ ආටිකල් එක ඒ විදිහට පෙන්නනවා. ඉතින් මේ තියෙන්නේ එහෙම හදපු ප්ලැට්ෆෝම් එකක්. ඉතින් මේකෙදි මම ඔයාලට මේ පෝස්ට් කියන්නේ මොකක්ද කියන පෙන්වන්න යන්නේ. මෙතනදී මෙන්න මේ තියෙන හැම ආටිකල් එකක්ම ඔයාලට දකින්න තියෙන හැම ආටිකල් එකක්ම පෝස්ට් එකක්. මම මෙතන එක ඇතුළට ගිහින් ක්ලික් කරන්න. රයිට් මෙතනදී මේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක පෝස්ට් එකක්. ඉතින් මේ නිවුස් වෙබ්සයිට් එකේ මේ වගේ පෝස්ට් තියෙනවා ගොඩක් බර ගානක් තියෙනවා. ඉතින් අපේ වෙබ්සයිට් එකේ දැනට අපි ෆ්‍රන්ට් එන්ඩ් එක එහෙම සෙටප් කරලා නැහැ. පෝස්ට් එකක් තියෙන. ඉතින් මේ තමයි අපිට එක්සැම්පල් එන පෝස්ට් එක. ඉතින් ඉස්සරහට අපි සයිට් එක හදාගෙන ඇද්දි මම ඔයාලට ප්‍රැක්ටිකලි මෙතන මේක පෝස්ට් යූස් වෙන්නේ කොහොමද කියලා කියන්න. දැන්ට ඔයාලා මතක තියාගන්න අපි සාමාන්‍ය නිවුස් වෙබ්සයිට් එකක් ගත්තොත් ඒ නිවුස් වෙබ්සයිට් එකේ දෙන එක නිවුස් එකක් තමයි පෝස්ට් එකක් කියන්නේ. ඉතින් අපිට මේ පෝස්ට් එක මෙහෙම පෙන්නද්දී අපිට මෙතනට මෙහෙම ඕවර් කරාම මවුස් එක ඔප්ෂන්ස් ටිකක් දෙනවා. edit, quick edit, trash, view කියලා. ඉතින් එතන තව පෙන්නනවා author මේක create කරපු කෙනා admin ඒ කියන්නේ මගේ user account එක මම අර login වෙද්දි දීපු username එක තමයි මේක admin categories කියලා එකක් තියෙනවා tags කියලා තියෙනවා comments කියලා තියෙනවා. ඉතින් මේ තමයි WordPress වල default structure එක. මේක blogging platform එකක් කියලා මම කියන්නේ. ඉතින් සාමාන්‍ය අපි blog එකකදී මේ දේවල් අපිට පෙන්වනවා. ඒ කියන්නේ
ඒ ආටිකල් ලිව්ව කෙනා කවුද? author category කියන්නේ එක එක categories අපිට create කරන්න. උදාහරණයක් විදිහට මේ site එක ගත්තොත් මේ ප්‍රධාන ක්‍රීඩා දේශීය විදේශීය ව්‍යාපාරික මේවා තමයි categories. ඉතින් අපිට අපේ site එකට අදාළ නම් මේ විදිහේ categories create කරගන්න පුළුවන්. right ඊට පස්සේ අපි මෙතන add post කියලා බටන් එකක් තියෙනවා. මෙතනත් add post කියලා බටන් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් අපිට post create කරගන්න පුළුවන්. ඉතින් දැනට default එකක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදී මේ මම in detail යන්නේ නැහැ ඇතුළට මොකද්ද මේ posting වෙන්නේ කියන එක මම ඔයාලට overview එකක් කියන්නේ. අපිට categories කියන එක create කරගන්න පුළුවන්. අපිට ටැග්ස් කියලා තව දෙයක් තියෙනවා. එතනත් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම අදාළ වෙන්නේ මේ පෝස්ට් කියන එක. උදාහරණයක් විදිහට අපි නිවුස් සයිට් එකක් හදලා නම් ඒකේ ආටිකල්ස් වලට. හරි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මීඩියා. ඉතින් මම මේ මීඩියා කියන එකට හොවර් කරොත් මට ඔප්ෂන්ස් දෙකක් එනවා. library add media file. ඉතින් මම මේ main media කියන එකට ක්ලික් කරන්නම්. right no media items out. ඉතින් media library මේ තමයි ඔයාගේ වෙබ්සයිට් එකේ ඔයා අප්ලෝඩ් කරන හැම ෆොටෝ එකක්ම හැම ෆයිල් එකක්ම හැම ඔයා PDF එකක් වෙන්න පුළුවන් ඉමේජ් එකක් වෙන්න පුළුවන් වීඩියෝ එකක් වෙන්න පුළුවන් මේ හැම එකක්ම ඔයාට මෙතන බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මීඩියා ලයිබ්‍රරි එක. ඉතින් අපේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන හැම මීඩියා එකක්ම මෙතනට තමයි එන්නේ. මම උදාහරණයක් විදිහට ඔයාලට නිකන් මීඩියා එක අප්ලෝඩ් කරලා පෙන්නන්නම්. මෙතන උඩ add media file කියන බටන් එකට මම ක්ලික් කරලා අපිට drop කරන්නත් පුළුවන් මෙතනින් ෆයිල් එකක් අදන් ඇවිල්ලා අපේ ෆෝල්ඩර් එකට නැත්නම් select file දෙන්න පුළුවන්. දීලා මම image එකක් තෝරනවා. right මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක media library එකේ තියෙන එක image එකක්. දැන් මේක upload වුණාට පස්සේ අපි මම ආපහු ගිහලා මෙතන media කියන එකේ library කියන එක මම click කරොත් media library එකේ මට ඒ ෆොටෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ ෆොටෝ එක මට මගේ වෙබ්සයිට් එකේ ඕන තැනක යූස් කරන්න පුළුවන්. ඉතින් මේ හැම ෆොටෝ එකක්ම මෙතන ඔයාලට පෙන්නනවා. හරි. ඊට පස්සේ add media file කියන එකෙන් මෙතන තියෙන පොඩි බටන් එක ක්ලික් කරලා ඔයාලට ඔයාගේ කම්පියුටර් එකකින් media files upload කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා pages. pages කියන එක මම ක්ලික් කරන්නම්. පොඩක් ඔයාලට similar අර post කියන window එක වගේම similar window එකක් තමයි බලා ගන්න පුළුවන්. ඉතින් මම ආපහු post කියන එක ක්ලික් කරොත් මෙතන උඩ තියෙන title එක විතර ඇත්තට වෙනස් වෙන්නේ. මෙතන තියෙන post කියලා මම ආපහු pages වල ක්ලික් කරොත් මෙතන තියෙන pages කියලා. ඉතින් මෙතන pages දෙකක් create වෙලා තියෙනවා. එකක් sample page, ඊට privacy policy කියන page එකක් create වෙලා තියෙනවා default. ඉතින් pages posts and pages වල වෙනසක් තියෙනවා. ඒ තමයි post කියන්නේ articles. news site එකක් ගත්තොත් articles විදිහට ගන්න පුළුවන්. pages කියන්නේ මම ඔයාලට කියන්නම් සාමාන්‍යයෙන් මම මෙතන මම එක කැටගරි එකක් ක්ලික් කරොත් එයා යන්නේ අලුතෙන් page එකකට. ඉතින් එහෙමත් නැතුව අපි සාමාන්‍ය මොකක් හරි අපි ගමු boc.lk අපි වෙබ්සයිට් එකකට ගියොත් අපිට මේ මෙනු එකේ බලාගෙන අපිට මේ ක්ලික් කරන්න පුළුවන් එකක් ඒ page එක. මේ තියෙන page එක. ඉතින් මේවා තමයි pages. අපි අපේ වෙබ්සයිට් එකේ pages උත් create කරනවා. අවශ්‍ය වෙන තැනදී අපි post උත් create කරනවා. right. ඒ සාමාන්‍ය ඔයාලා වෙබ්සයිට් එකක් දැකලා වෙබ්සයිට් එකක් රෙෆර් කරද්දී සමහර වෙබ්සයිට් වලදී ඔයාලට හම්බෙයි article sections about us අපි කියන්නේ sorry article sections news sections ඒ වගේ මොන හරි dynamic content එයාලා publish කරනවා එයාලගේ වෙබ්සයිට් එක ඇතුළේ. ඉතින් ඒවා ගොඩක් කලාවට යන්නේ මෙන්න මේ මම කලින් කියපු post කියන එක through. ඉතින් සමහරට මම මේ කියන එක ඔයාලට එකපාරේ ඔයාලට වදින්නේ නැති වෙයි. ඔයාලට දැනෙන්නේ නැති වෙයි. මේක ඔයාලට පෙන්වන්න තියෙන හොඳම විදිය තමයි ඔයාගේ site එක අපේ site එක portfolio එක build කරන් යන්න. කරන් යද්දී ඔයාලට තේරෙනවා මම මොකක්ද මේ කිව්වේ කියලා. pages. ඊට පස්සේ මෙතනත් අපිට මෙතනින් මේ බටන් එක පාවිච්චි කරලා අලුතෙන් page එකක් add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන add page කියන බටන් එක create කරලා page එකක් add කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා comments. comments කියන්නේ ඔය ආටිකල් වෙබ්සයිට් එකක් නම් ඒ කියන්නේ ඔයා post නම් දාන්නේ post වල පුළුවන් කට්ටියට ඇවිල්ලා comment කරන්න. ඉතින් එහෙම comment කරන ඒවා
ඔයාලට පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එකේ පේන්න දාන්න සහ ඒක ප්‍රී ඇප්‍රූවල් ස්ටෙප් එක මම මේ කමෙන්ට් එක ඇප්‍රූව් කරොත් විතරයි මේක පෙන්වන්නේ කියලා පෙන්වන්නේ. ඉතින් YouTube වලදී යූසර් පුළුවන් යටින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා දන්නවා ඒ YouTube වල අපිට ඒ කමෙන්ට් දාන්න එක Facebook එකේ එහෙමත් අපිට ඩිසේබල් කරන්න පුළුවන්. ඒතකොට කාටවත් ඒකට කමෙන්ට් කරන්න බෑ. ඉතින් ඒ වගේ ඔයාගේ වෙබ්සයිට් එකටත් ඔයාට කැමති නම් කෙනෙක්ට කමෙන්ට් කරන්න ඔප්ෂන් එකක් දාන්න පුළුවන්. කැමති නම් අයින් කරන්න පුළුවන්. ඉතින් ඉන්නේ කට්ටිය දාන කමෙන්ට්ස් තමයි මෙතනදී පෙන්වන්නේ. හරි. ඊට අමතරව අපේ තව තියෙන ඔප්ෂන් එකක් appearance. මෙතන මම මේ appearance කියන එක ක්ලික් කරොත් right මේ තමයි ඔයාගේ වෙබ්සයිට් එකේ appearance එක. ඔයාගේ වෙබ්සයිට් එකේ theme එක. ඉතින් මම ඔයාලට පෙන්නනවා මෙතනින් තමයි ඔයාලා ඔයාගේ වෙබ්සයිට් එකට theme එකක්. ඒ කියන්නේ ඔයාගේ සම්පූර්ණ UI එක decide වෙන තැන. ඉතින් හරියම ලේසි දැනට මේ වම් පැත්තේ මෙහෙම active කියලා theme එක පෙන්නන්නේ ඔයා දැනට active කරන් ඉන්න theme එක. මම උදාහරණයක් විදිහට ගිහිල්ලා මේ තියෙන්නේ ඔයාලට මේ බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ අපි දැනට තියෙන දාලා තියෙන theme එක. theme එක කියන්නේ basically අපේ UI එක. නැත්නම් අපේ user interface එක වෙබ්සයිට් එකේ අතුරු මුහුණත. මම මේක change කරලා පෙන්නන්නම් ඔයාලට. මම මේ අනිත් එහා පැත්තේ තියෙන එක ඒකට ගිහින් මම active කරනවා. ඒකට ඒක active වෙනවා. right. එතකොට මේ වම් පැත්තේ කෝණ එකට ආව එක ඒක active කියලා වැටෙනවා. මම දැන් ගිහිල්ලා වෙබ්සයිට් එක refresh කරන්නම්. right. දැක්කම ඔයාලට බලන්න පුළුවන් අපේ UI එක වෙනස් වෙනවා. දැන් මේ තියෙන වෙනම theme එකක්. ඉතින් ඒ විදිහට මම මේ මෙයා ඊට එහා පැත්තේ ඉන්න කෙනා ආය active දෙන්නම්. right මං ගිහින් ආයෙත් refresh කරොත් දැන් තියෙන්නේ වෙනමම theme එකක් වෙනමම UI එකක්. ඉතින් අන්න ඒ වගේ ඔයාගේ වෙබ්සයිට් එකේ සම්පූර්ණ UI එක අපි හදාගන්න මෙතනදී. ඉතින් ඉස්සරහා මොඩියුල්ස් වලදී අපි කතා කරනවා මෙන්න මේ theme එකට කොහොමද අපිට ගැලපෙන theme එකක් දාගන්නේ. එතකොට UI එක ඊට සාපේක්ෂව අපි කොහොමද වෙනස් කරගන්නේ කියන දේ. ඉතින් ඊට අමතරව ඊට පල්ලෙහා තව ඔප්ෂන් එකක් තියෙනවා editor කියලා. right ඉතින් මෙතන ආවට පස්සේ අපිට බේසික් ඩීටේල්ස් ටිකක් එඩිට් කරගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකේ මේ වම් පැත්තේ බායගේ ස්ටයිල්ස්. ඒ කියන්නේ අපේ වෙබ්සයිට් එකට යූස් කරන ෆොන්ට්ස්, බෑග්ග්‍රවුන්ඩ් කලර්ස්, අපි පාවිච්චි කරන බලාපොරොත්තු වෙන ලේඅවුට්ස් ඒ වගේ දේවල්. ඊට පස්සේ නැවිගේෂන්ස්, පැටර්න්ස් ඇතුළට තව දේවල් ටිකක් තියෙනවා. ඉතින් අපිට මේ ස්ටෙප් එකේදී මේ ස්ටේජ් එකේදී එච්චර ඩීප් යන්න ඕනේ නැහැ. මම ආපහු බැක් යන්නම්. right appearance කියන එක basically ඒකෙදි වෙන්නේ අපි වෙබ්සයිට් එකේ UI එකට පාවිච්චි කරන theme එක තෝරන්නේ මෙන්න මේ appearance එක යටතේ. ඊට පස්සේ අපිට තියෙනවා plugin කියලා එකක්. දැනට දෙකක් තියෙනවා. නමුත් ඒ දෙක active නෑ. මම මේ active කියන බටන් එක එබුවොත් ඒ plugins දෙක active වෙනවා. ඉතින් plugin එකක් කියන්නේ මොකක්ද? plugin එකක් කියන්නේ basically ඔයාගේ වෙබ්සයිට් එකට අලුතෙන් add කරන functionality එකක්. ඉතින් different plugins තියෙනවා. ඒ plugins සාමාන්‍ය WordPress වෙබ්සයිට් එකක් සම්පූර්ණයෙන් run වෙන්නේ මේ plugins වලින් තමයි. ඉතින් ඔයාලට security plugins කියන security plugins use කරලා ඔයාගේ වෙබ්සයිට් එකේ security පැත්ත හදාගන්න පුළුවන්. ඊට පස්සේ SEO plugins කියලා තියෙනවා. කියන්නේ search engine optimization plugins use කරලා SEO දේවල් කරන්න බලන්න. ඊට අමතරව page builders කියලා තියෙනවා. කියන්නේ ඒ plugin එක use කරලා ඔයාලට පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එකේ මම කියපු UI එක, theme එක adjust කරගන්න. ඒ වගේ different functionalities වලට ලොකු vast plugin library එකක් WordPress වල තියෙනවා. I think ඒත් එක්ක මතක් කරන්න ඕනේ මෙන්න මේ ලොකුම plugin library එක තියෙන්නේ WordPress වලට තමයි. ඉතින් ඒක WordPress වල විශේෂයක්. ඉතින් මේක daily දවස ගානේ මේ plugins update වෙනවා. අලුතෙන් plugins එනවා. දැන්ට තියෙන ඒවා delete වෙලා යනවා. ඉතින් ඒ වගේ ගොඩක්ම active community එකක් WordPress වලට ඉන්නවා. ඒක නිසා daily plugin updates අපිට එනවා. ඉතින් මේ plugins පාවිච්චි කරලා අපිට ලේසියෙන් අපේ වෙබ්සයිට් එකට අලුතෙන් functionalities දාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට contact form එකක් දාන්න පුළුවන්. user කෙනෙක් ඒක fill කරාම ආපහු අපිට detail එකක් එන විදිහට. මම උදාහරණයක් විදිහට මෙතන add plugin කියලා option එකක් තියෙනවා. මෙතනක් තියෙනවා. ඉතින් මම ඒක add plugin කියන එක ඔබන්නම්. right එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ගොඩක් එක එක જાති plugins එනවා. ඉතින් මේ හැම එකෙම මොකක් හරි special feature එකක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් මේක ගත්තොත් Foldify කියන මේ plugin එක මේකෙන් කරන දේ තියෙනවා. යා organize your WordPress media library with unlimited folders, drag and drop, easy performance. ඉතින් අපිට මේ plugin එක install කරලා මේ feature එක අපේ website එකට ගන්න පුළුවන්.
ඉතින් ඒ වගේම අපි අපේ වෙබ්සයිට් එකට අපි ගේම contact form එකක් දාන්න ඕනේ. මම මේක form කියලා search කරනවා. plugins අපිට search කරන්න පුළුවන්. ඉතින් එයා live library එකකින් අපිට search කරලා තියෙන plugins දෙනවා. right මේ ආවේ. ඉතින් මෙතන බර ගාන plugins තියෙනවා. මේ කැමති plugin එකක් අපිට use කරන්න පුළුවන්. of course අපි plugins ඉස්සරහා modules වලදී කතා කරනවා අපි කොහොමද plugin එකක් තෝරගන්නේ කියලා. මොකද මේකේ library එකේ millions ගාණක් තියෙන plugins. ඒ millions ගාණ ඇතුළු අපේ වැඩේට කොහොමද මොන plugin එකද තෝරගන්නේ කියන එකට පොඩි තියරි එකක් තියෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරනවා. ඉතින් basically මට පෙන්වන්න ඕනේ අපිට form එකක් හදාගන්න ඕන නම් මේ විදිහට දැන් බලන්න මෙතනදී මේ plugin එක install කරොත් අපිට form එකක් හදාගන්න පුළුවන්. මේ plugin එක install කරොත් අපිට form එකක් හදාගන්න function එකක් add වෙනවා. ඉතින් මේ විදිහට WordPress වල vast plugin library එකක් තියෙනවා. ඉතින් අපි වෙබ්සයිට් එක build කරද්දී ඉස්සරහට අපිට අවශ්‍ය plugins අපි library එකෙන් install කරගමු. right. මම යන්නම් ඉදිරියට අපේ dashboard එක. ඊට පස්සේ user කියලා feature එකක් තියෙනවා. ඉතින් මම ඒ user කියන එක click කරනවා. ඉතින් මේ තමයි අපේ වෙබ්සයිට් එකේ ඉන්න users ලා. ඉතින් ඔයත් එක්කෙනෙක් අපිත් ඒ කියන්නේ admin විදිහට වෙබ්සයිට් එකේ ක්‍රියේටර් විදිහට අපි දැනට ඔල්රෙඩි මේකේ ඉන්නවා. අපි අර WordPress installation එකේදී අපි අර admin කියලා මම දීලා user account එක කර log වුණේ. එන්න මේ තියෙන ඒ user account එක. ඉතින් ඔයාගේ වෙබ්සයිට් එකට අපි දන්නවා back end එකට අපි හැමෝටම access දෙන්නේ නැහැ. ඒක තමයි අපි වෙබ්සයිට් එකට ගිහිල්ලා /wp-admin කියලා ගැහුවාම අපිට enter username and password කියලා එනවා. ඉතින් අපි user accounts create කරපු කට්ටියට විතරයි username password තියෙන කට්ටියට විතරයි අපේ වෙබ්සයිට් එකෙන් back end එකට access දෙන්නේ. මොකද back end එක තමයි අපේ වෙබ්සයිට් එක සම්පූර්ණ control එක. ඉතින් කිසි කෙනෙක්ට අපේ access එකක් නැතුව වෙබ්සයිට් එකේ back end එකට එන්න බෑ. මොකද එයාලා username password දන්නේ නැහැ. ඉතින් අපිට usersලා add කරන්න පුළුවන් මෙතනදී. වගේම දැනට user කෙනෙක් විදිහට මෙතන ඉන්නේ මම විතරයි. හරි user කෙනෙක් අපිට අලුතෙන් usersලා දැනට add කරන්න ඕනේ නැහැ. අපි වෙබ්සයිට් එකට කාටද access එකක් දෙන්න ඕන නම් අපිට පුළුවන් එයාව මෙතන add කරන්න. ඉතින් මෙතන add user කියන එක click කරොත් අපිට මේ වගේ යාගේ details ටිකක් fill කරන්න පුළුවන්. ඒ fill කරලා අපිට එයාව user කෙනෙක් විදිහට add කරන්න පුළුවන් වෙනවා. හරි ඊට පස්සේ profile කියලා option එකක් තියෙනවා. මේ profile කියන එක ක්ලික් කරාම ඔයාගේ user profile එක මෙතන edit කරගන්න පුළුවන්. ඒ කියන්නේ මගේ user profile එක. මම ඉස්සෙල්ලා මුලින්ම දුන්නේ admin කියලා තමයි username and password website එක create කරන වෙලාවේ. මට දැන් ගිහිල්ලා මෙතන profile කියන එකෙන් තව details update කරගන්න පුළුවන්. මට මගේ first name, last name, nickname එකක් use කරනවා නම් ඒක දාන්න පුළුවන්. ඊට පස්සේ මගේ email, මට photo, මගේ profile photo එකක්, information, අලුතින් password එකක් set up කරන්න. ඒ ඔක්කොම ඔයාට මෙන්න මේ ඔයාගේ ප්‍රොෆයිල් එක වෙනස් කරන්න මෙන්න මේ ප්‍රොෆයිල් කියන ටැබ් එකෙන් පුළුවන්. ඉතින් ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් මෙතන tools menu එක. ඉතින් tools කියන එක මම ක්ලික් කරන්නම්. මෙතනදී අපිට ලොකු මේ වගේ menu එකක් බලා ගන්න පුළුවන්. මේක යටතේ අපිට options කිහිපයක් තියෙන එකක් import කියලා. ඒ කියන්නේ අපේ වෙබ්සයිට් එකට අපිට විවිධ දේවල් අලුත් එලියෙන් ගන්න import කරගන්න ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට options කිහිපයක් තියෙනවා. අපි මේවා development වලදී කතා කරන්න ඕනේ. එහෙනම් basically ඔයාලා ගොඩක් කාලට තේරෙන්නේ නැති වෙයි. නමුත් මේක ක්ලික් කරාම ඔයාලට මේක කියවලා දෙයක් තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් අපේ තියෙන වෙන වෙබ්සයිට් එකකින් අපි ක්‍රියේට් කරපු වෙන වෙබ්සයිට් එකකින් post import කරන්න අපි මේ උඩින් කතා කරපු එහෙම කමෙන්ට්ස් import කරගන්න පුළුවන් වෙන වෙබ්සයිට් එකකින් මේකට ගන්න pages වෙන වෙබ්සයිට් එකකින් ගන්න වගේ ගොඩක් දේවල් ඔය වෙබ්සයිට් එකට ගන්න කරන්න importing වලට තමයි මේ ටැබ් එක තියෙන්නේ. ඒ වගේම export කියන්නේ අපේ වෙබ්සයිට් එකේ තියෙන post අපේ media library එක page අපේ වෙබ්සයිට් එකෙන් එළියට save එකක් දාන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක ආපහු වෙන ඔයාගේ වෙබ්සයිට් එකකට ඉන් එක import කරන්න. මෙතනින් අපිට දෙයක් export කරලා තව වෙබ්සයිට් එකකින් import කරන්න. ඒ විදිහට import and export වලට තමයි මේ options දෙක තියෙන්නේ. ඉතින් ඊට අමතරව site health
මෙතනදී මෙයා බේසිකලි අපේ වෙබ්සයිට් එකේ හෙල්ත් එක පෙන්නනවා. අපේ වෙබ්සයිට් එකේ මොනවා හරි ඉෂුස් තියෙනවා නම් අප්ඩේට් වෙන්න ඕන දේවල් තියෙනවා නම් වෙනස් වෙන්න ඕන වල්නරබිලිටිස් තියෙනවා නම් මෙයා මෙතනදී පෙන්නනවා. ඉතින් මෙයාට ටැබ්ස් දෙකක් තියෙනවා. එකක් ස්ටේටස් අනිත් එක ඉන්ෆෝ කියලා. රයිට් මේ ඉන්ෆෝ කියන ටැබ් එකේ අපි ගියාම අපිට බලා ගන්න පුළුවන් අපිට ඉන්ෆර්මේෂන් ගොඩක් තියෙනවා. ඉතින් ඔය එකක් අපේ WordPress version එක ඒ වගේ අපේ වෙබ්සයිට් එකට රිලේටඩ් ගොඩක් හැම ඉන්ෆර්මේෂන් එකක්ම මෙතනදී තියෙනවා සයිට් හෙල්ත් කියන එකේ. ඉතින් ඒ වගේම තවත් තියෙනවා export personal data, erase personal data වගේ options අපිට තව බලා ගන්න පුළුවන්. ඒවා නැත්තන වැඩි use වෙන්නේ නැහැ මේ personal data import export එකෙන් වැඩිය. ඉතින් මම ගියොත් theme file editor කියන option එකක් තියෙනවා. එතකොට එයා මට warning එකක් දුන්නා. මම අර yes I understand කියන එක ක්ලික් කරේ theme file කියන එකට ගියාම අපිට මේ වගේ අපිට අපේ වෙබ්සයිට් එකට අදාළ කෝඩින්ග්ස් වලින් පොඩි පාර්ට් එකක් පෙන්වනවා. ඉතින් මේක දැන් මම මෙහෙම just කිව්වර ලොකු රෝල් එකක් ප්ලේ කරනවා මෙන්න මේ theme file editor කියන එක. මොකද අපිට WordPress මම කිව්වා ගොඩක් WordPress සම්පූර්ණ flexible. ඉතින් ඔයාට plugins වලින් දෙන theme එකෙන් දෙන දෙයට අමතරව ඔයාට අවශ්‍ය නම් custom code කරලා custom CSS ලියලා custom JavaScript ලියලා custom HTML ලියලා ඔයාගේ වෙබ්සයිට් එකට sections හදාගන්න පුළුවන්. ඉතින් අන්න එහෙම කෝඩ් ලියන්න දැන්ට තියෙන කෝඩ් එක එඩිට් කරන්න තමයි මෙන්න මේ theme file editor කියන option එක ඔයාලට තියෙන්නේ. ඒ වගේම plugin file editor කියලා option එකක් තියෙනවා. මේ තියෙන්නේ මේක එන්න එකපාරයි. එයා message දෙන මම understand කියලා කරනවා. right. ඔයාගේ තියෙන plugin files edit කරන්න මෙතනදී option එක දෙනවා. ඉතින් මේක තමයි WordPress වල තියෙන flexibility එක කියන්නේ. ඒ කියන්නේ beginner ඉඳලා advanced යනකම් full customization එක ඔයාගේ website එකේ කරන්න ඔයාට මෙයා facilitate කරනවා. ඊට පස්සේ අපිට තියෙනවා settings option එක. right මේ settings වලදී අපිට වැදගත් වෙන options ගොඩක් තියෙනවා. ඒකත් තමයි settings වලදී අපි මුලින්ම general කියන tab එකට ගියොත් එතනදී අපිට information ටිකක් තියෙනවා edit කරගන්න site title එක ගැන අපේ website එක නම අපිට දාගන්න පුළුවන්. ඒතකොට ඒක තමයි මේ විදිහට උඩින් පෙන්වන්නේ. දැන් මම උදාහරණයක් විදිහට මේ දැන් මම people's sorry BOC website එකට ගියොත් උඩින් මෙතන website එකේ නම් පෙන්නනවා මට Premier Banking Bank of Ceylon. මම මේ වෙබ්සයිට් එකට ගියොත් මට උඩින් පෙන්නනවා මෙතන Sky News. අපේ වෙබ්සයිට් එක මම රීනේම් කරගත්තේ පෝර්ට්ෆෝලියෝ කියලා. ඉතින් මෙතන යා වෙබ්සයිට් එකේ නේම් එක පෙන්නනවා පෝර්ට්ෆෝලියෝ කියලා. ඒ නම මට මෙතනින් චේන්ජ් කරන්න පුළුවන්. ඉතින් මම මෙතනින් පෝර්ට්ෆෝලියෝ මට ඕන නම් මේක පෝර්ට්ෆෝලියෝ 1 කියලා හරි කැමති නමකට දීලා ඕන වෙලාවක වෙබ්සයිට් එකේ නම අපිට චේන්ජ් කරගන්න පුළුවන්. ටැග්ලයින් එක. ටැග්ලයින් එක කියන්නේ වෙබ්සයිට් එකේ ඒක මට වෙබ්සයිට් වලට වඩා අපි ලෝගෝ එකක් ගත්තොත් ඔයාලා දැකලා ඇති ලෝගෝ එකක මොකක් හරි ටැග්ලයින් නැත්තේ. ඒ කියන්නේ අර සෙලාන් එකේ මම උදාහරණයක් විදිහට කියන සෙලාන් එකේ සෙලාන් ලෝගෝ එක තියෙනවා. එයාලගේ ටැග්ලයින් එක තමයි සුහද හදක් ඇති දේශීය බැංකුව කියලා තමයි තිබ්බේ. ඒ වගේ අර හැම කම්පැනි එකටම ටැග්ලයින් එකක් තියෙනවා නිකන්. දැන් තව Nike හරි ස්පෝර්ට් බ්‍රෑන්ඩ් එක තියලා නේද just do it හරි ඒ වගේ මතක නෑ සමායන වැරදි නම් ඒ වගේ ඔයාලා අයිඩියා එක තියෙනවා ටැග්ලයින් එක කියන්නේ. ඉතින් අපේ වෙබ්සයිට් එකවලත් එහෙම ටැග්ලයින් එකක් තියෙනවා නම් අපිට මෙතන ඒක ඉන්සර්ට් කරගන්න පුළුවන්. ඊට අමතරව සයිට් අයිකන් කියන්නේ ඔයාගේ වෙබ්සයිට් එකේ ලෝගෝ එක. මම මෙතන උඩින් පෙන්නනවා ඔයාලට මේ මගේ මවුස් පොයින්ටර් එක තියෙන තැනින් උඩින් පේනවා මේ Sky News කියන එකට වම් පැත්තෙන් පොඩි අයිකන් එකක් තියෙනවා. මේ BOC එකට ගියොත් එයාගේ වෙබ්සයිට් එකේ වම් පැත්තෙන් පොඩි අයිකන් එකක් තියෙනවා. ඉතින් අන්නේ අයිකන් එක තමා මෙතනදී ඔයාට එඩිට් කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපේ වෙබ්සයිට් එකේ ඇඩ්‍රස් එක ඉතින් මෙයා ඔල්රෙඩි ඇඩ්‍රස් එකක් දීලා තියෙනවා. මේක ලෝකල් අපේ PC එකේ තියෙන්නේ ඉන්ටර්නෙට් එකේ නෙමෙයි. මේ තමයි ඇඩ්‍රස්. ඒක වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ඇඩ්මිනිස්ට්‍රේටර් ඊමේල් ඇඩ්‍රස් එක කවුද මේකේ ඇඩ්මින් ඒ වගේ ඊට අමතරව අපේ date and time එක කොහොමද අපි පෙන්වන්න ඕනේ අපේ country එක කොහොමද ඒ වගේ details ටිකක් edit කරගන්න තියෙනවා. ඊට අමතරව අපිට පුළුවන් ආය
මේලිං අපේ වෙබ්සයිට් එකකින් එළියට යන මේල්ස් කොහොමද යන්නේ වගේ දේවල් සෙටප් කරගන්න. ඊට අමතරව අපි ඉස්සරහට කතා කරද්දී පෙන්නනවා කොහොමද අපේ වෙබ්සයිට් එකේ හෝම් පේජ් එක යූසර් කෙනෙක් මුලින්ම ආවහම පෙන්වන්න ඕනේ පේජ් එක මොකද්ද වගේ ගොඩක් දේවල් මෙතන ඇත්තටම තියෙනවා. ඉතින් මේ එකින් එක මට ඔයාලා ගිහින් බලන්න අනිවාර්යෙන් ඔයාලා ඩෑෂ්බෝඩ් එකත් එක්ක ෆැමිලියර් වෙන්න උඩට පල්ලෙහාට ගිහින් බලන්න මේ ඕන එකක් ක්ලික් කරන්න ක්ලික් කරලා පල්ලෙහාම ඔයාලා පල්ලෙහාට ස්ක්‍රෝල් කරාම ඔයාලට සේව් චේන්ජස් කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක සේව් කරලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. එතකොට ඔයාලට මේක පොඩ්ඩක් go through කරලා ඊළඟ වීඩියෝ රෙෆර් කරන්න කලින් පොඩ්ඩක් ෆැමිලියර් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි මේ අනිත් හැම ඔප්ෂන් එකක්ම අපි වෙබ්සයිට් එකක් බිල්ඩ් කරන්න ගත්තාම කොහොමද gradually මේ functions use වෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. right okay basically අපේ practical module 1 එකට අදාළ practical session එක ඒ විදිහට ඉවර වෙනවා.